සුබ දවසක් ඔයාලට. ඉතින් කොහොමද ඔයාලා සතුටින් සනීපෙන් ඇති කියලා හිතනවා. අදත් පොඩි වීඩියෝ එකක් අරන් ආවා මම. මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන්. මේ වෙනකොටත් එකතු වෙලා ඉන්න මගේ යාළුවෝ සියලු දෙනාටම බොහොම ස්තුතියි. අද නම් අපේ කිචන් එකේ වැඩ වගයක් කරනවා. ඉතින් මට හිතුණා ඒ ගැන ඔයාලත් එක්ක බෙදා ගන්න. මේ දවස්වල හැමෝම බොහොම කාර්යබහුල වෙලා ඇති. ගෙවල් වල වැඩත් එක්ක අපිත් ඉතින් එහෙම තමයි පොඩි වැඩ ටිකක් කරනවා මේ දවස්වල. ඉස්සර වෙලාම බලන්නකෝ මගේ ලෑලි කුස්සිය තමයි මේ තියෙන්නේ. මේ කුස්සිය තමයි ඉතින් මම උයාගන්නේ ගොඩක් වෙලාවට පොඩ්ඩක් අස් කරගන්න කියලා හිතුණා. ඉතින් මට අද බලන්නකො කොහොමද මම අස් කරන්නේ කියලා. ලිප ගාවින්ම පටන් ගන්න කියලා හිතුවා අස් කරන එක. ලිප නම් ඉතින් මම හැමදාම උයලා ඉවරනට පස්සේ මේ විදිහට පිහදලා අස් කරගන්නවා. අලුත් ඉතින් මම නම් හැමදාම වගේ අයින් කරගන්නවා. එහෙම ගොඩ එකතු වෙන්න දෙන්නෙත් නෑ. ඒ වුණාට අලු හැමදාම අයින් කරන්න හොඳ නෑ කියලාත් කියනවා. ඒකට වෙනම දින තියෙනවා කියලාත් කියනවා. ඒ වුණාට මම නම් හැමදාම වගේ අලු අයින් කරගන්නවා. ඒක හොඳද නැද්ද කියලා නම් දන්නේ නෑ. මම මේ පරණ හැන්දක් තමයි තියන් ඉන්නේ අලු ටික ගන්න. නැත්තම් ලිප ඇතුලේ තියෙන ඔක්කොම අලු ටික ගන්න අමාරුයි. මේ අතින් ගන්නත් බෑනේ පොඩ්ඩක් රස්නේ වෙලාවට එහෙම. ඉතින් මේ පරණ හැන්දක් තමයි මම මේ තියාගෙන ඉන්නේ අලු ගන්න. මේ තමයි මගේ පොල් එහෙම ගා ගන්න මේසේ. ඒකට අලුතෙන් ඉතිකොල කෑල්ලකුත් දාලා ඒකට මේ අර ලෑලි ටිකට තියලා එන ගහ ගන්න තමයි හදන්නේ. නැත්තම් පිහ දාන්න එහෙම බෑ. ඉතිකොලේ මෙහාට එනවා. ඒ මේසේ මේ අර හදලා තියපු එකක් නෙමෙයි. එතනම තියලා මේ එන ගහලා හදපු එකක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ ඉතිකොලේ එහා පැත්තට දාන්න බෑ. ඉතින් ඔහොම මේ ලෑල්ලට තියලා එන ගහ ගන්නවා ඉතිකොලේ. එතකොට පිහ දාන්න එහෙම පුළුවන්. මෙහාට එන්නේ නෑනේ මේ ඇදිලා එන්නේ නැති නිසා. ඔය තමයි ඉතින් මගේ පොල් එහෙම ගාගන්න මේසේ. ඒ මේසේ යට තට්ටුවේ වලන් ටික නවලා තියෙනවා. එතන තමයි මං එවලට උයාගන්න වලන් ටික තියලා තියෙන්නේ. ගල්වන් ගෙඩියකුත් තියෙනවා. ඉතින් කොටනවා නම් අඩුයි දේවල්. මම ඒව උඩ ඉතින් ওই මල් පැලයක් එහෙම තියාගෙන ඉන්නවා ලස්සනට. අපිට වතුර අඩුයිනේ. ඉතින් මේ විදිහට මේ අර බාස්කට් වල වතුර තියාගෙන ඉන්නවා පායන දවස් වලට. මේ එකපාරටම වතුර නැති වුණොත් එහෙම වතුර පොඩ්ඩක්වත් නැති වෙලා යනවනේ. ටැංකියක් නම් තියෙනවා. ඒ වුණාට ඉතින් අර ගේට් නිතරම වතුර තියෙන්න ඕනිනේ. ඒ නිසා තමයි එහෙම තියාගෙන ඉන්නේ. මං ඔයාලට කලින් කිව්වනේ කිචන් එකේ වැඩ වගයක් කරනවා කියලා. ඉතින් අපේ ගෙයි වැඩ ඉවර නෑනේ තාම හරියට. බාගෙටනේ හදලා තියෙන්නේ. ඉතින් මේ විදිහට අපේ මහත්තයා මේ බදාම කපනවා සිංක් එකේ හිම හයි කරලා. බලන්නකෝ ඉතින් වෙන බාස් කෙනෙක් ගත්තෙත් නෑ. එයා දන්න නිසා එයාම ඉතින් මේ ගෙදර හිටපු දවසේ මේ වැඩේ කරන්න පටන් ගත්තා. තමයි ඉතින් මේ වැඩේ කරන්නේ. කවුරුත් වෙන නෑ. මමයි පුතයි අපි මේ 3 දෙනා තමයි. එකපාර ගෙයි වැඩ කරගන්න ඉතින් අමාරුයිනේ මේ දවස්වල මේ තියෙන තත්ත්වෙත් එක්ක. ඒ නිසා ටික තමයි මේවා කරගන්නේ. වෙන බාස්ලා ඕනෙත් නෑ. එයා ඉතින් මේ දේවල් දන්න නිසා නිවාඩු දවසේ ඉතින් මේ වැඩේ පටන් ගත්තා. මට ඕනි උනේ අනිත් හැම දෙයකටම වඩා කිචන් එකේ වැඩ ටික ඉවර කරගන්න. ඉතින් ඒක ලේසි නෑ. තව වැඩ ගොඩක් තියෙනවා කරගන්න. උළුහව් තියලත් නෑ තවම. ඒවටත් ලී ඉරනවා මේ දවස්වල. බලන්නකෝ ඉතින්
හදලා ඉවර වුණාට පස්සේ ලස්සනයිද කියලා. මේ දවස්වල අවුව හරිම සැරයි. මේ මොන වැඩේ කරත් හරිම අමාරුයි. ගේ ඇතුළේ ඉන්නත් ඒ තරම් රස්නේ. නිතරම වතුර බිබී තමයි ඉතින් ඉන්නේ. මේ රස්නේ ඉතින් මේ විදිහට ඔයාලටත් ඇති. මොකද ලංකාව පුරාම මේ දවස්වල රස්නේනේ. මේ දවස්වල අපේ පොඩ්ඩන්ට එහෙම බොන දේවල් වැඩිපුර දෙන්න එයාලට. මොකද මේ අවුව රස්නේ වැඩි නිසා හරිම අමාරුයි. ඒ නිසා ළමයින්ට මේ වැඩිපුරම බොන දේවල් දෙන එක තමයි හොඳ. මමත් නිතරම බොන දේවල් හදනවා. දැන්නම් ගොඩක් දුරට අපේ වැඩේ ඉවර වෙගෙන යන්නේ. මේ ටයිල් කොලේ මම මේ අරගෙන ආවේ. මේකේ ගාන්ට, ඒ කියන්නේ මැනගෙන ගිහිල්ලා අරගෙන ආවේ. ඒ කොලේ ගාන්ටම වගේ ගියා. මේ ටයිල් කොලේට ගියා රුපියල් 2000 ගාණක් වගේ තමයි ගියේ මට මතක විදිහට. ඒ වුණාට මේ මම කැමති වුණේ අර නිකන් කොටු හැඩේ තියෙන කොලයක් ගහන්න. ඒ જાති කොල තිබුණේ නැහැ. ඉතින් මේ තිබුණ එක අරගෙන ආවා. ඕක බල බල ඉන්නත් බෑනේ. එහෙම වුණොත් එහෙම මේ තවත් මේ වැඩේ කරගන්න කල් යනවා. ඒ නිසා ඉතින් තිබුණා හොඳ මේක බලලා අරගෙන ආවා. ඔය විදිහට තමයි ඉතින් තියෙන්නේ. අපි ඉතින් අපිට පුළුවන් විදිහට ලස්සනට තියාගන්න ඕනේ. මගේ වල් වල වැඩ ඉවර නෑ කියලා ඉවර වෙනකන් කියලා බලාගෙන ඉඳියොත් ඉතින් එහෙමම බලාගෙන ඉන්න තමයි වෙන්නේ. ඉතින් ටික ටික හරි මේ විදිහට ලස්සනට හදාගෙන තියාගන්න තමයි මම කැමති. ඇත්තටම දැන් ඉතින් බැලුවම හරිම ලස්සනයි. තව ටිකක් තියෙනවනේ ඉතින් අලව ගන්න. ඒ ටික ගම් එකක් ගෙනහල්ලා අලවගෙන ගම් මදි වුණා. මේ ඔය යට ටික අලව ගන්න. ඒ ටිකත් අලවගෙන ඔය පේනවනේ. ඒ ටිකට ගම් මදි වුණා. ගම් දෙකක් ගෙනහල්ලත් මදි වුණා. ඉතින් තව ගම් එකක් ගෙනහල්ලා මේ වාටිය ඔය යට පැත්ත නවල අලව ගන්න ඕනේ. ඔහොම තමයි ඉතින් තියෙන්නේ. මේ වැඩේ නම් ඉවරයි. අස් කරගන්න තමයි ඉතින් දැන් තියෙන්නේ. ඒක අපි හිමීට කරගමුකෝ. දැන් එන්නකෝ අපි සව් එකක් හදන්න. වතුර ටික නම් ඉපේ තියාගත්තා. සව් ටික දාලා හදමු බලන්න. ඔයාලත් ඉතින් සව් නම් හදලා ඇතිනේ ඕන තරම්. අපි 3 දෙනාගේම කටේ තුවාල හැදිලා මේ දවස්වල උස්නෙට. මොකුත්ම කන්න බෑ. ඒ නිසා හරිම අමාරුයි යාළුවනේ. ඒ නිසායි ගොඩක්ම මේ සව් එක හදන්නේ. සව් බිව්වම අඩු වෙනවා කියනවනේ. බලමුකෝ හදලා බීලම. තව මේ උස්නෙට මේ බොන දේවල් මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න. අද මම සව් හදන්න ගත්ත භාජනේ නම් ටිකක් ලොකු වැඩි. ඉතින් හොය ඉඳීත් නෑ ටක් ගාලා ගත්තා ඔයිච් එක හොදලා. මොකද මේ හරිම අමාරුයි. උදේ ඉඳලම ඉතින් අර වැඩ කරලා ගෙදර එක දේවල් නේ අද උදේ ඉඳලම ඉතින්. ඒ නිසා මේ ඉක්මනට හදාගන්න කියලා මේක ගත්තේ. දැන් නම් සව් එක හදලා ඉවර වෙගෙන යන්නේ. ඒත් යාළුවනේ මේ වෙනදා කියන සව් එක නෙවෙයි මේ. අර මම වෙනදා කියන පැකට් එක. මේක මේ කිරලා ගෙනහලා තිබුණේ මහත්තයා. කිරණ සව් කිරලා දෙන ඒවා. මේකේ මේ සව්වට ගොඩක් ලොකුයි. හොඳද දන්නේ නැහැ. ඉතින් බලන්න ඕනේ හදලා දීලම. සීනි නම් ඉතින් Tamanට ඇති ගන්නට දාගෙන ලුණුත් දාලා ඉතින් හදා ගන්නනේ තියෙන්නේ. වැඩි දෙයක් මේකට නෑනේ. මිටි කිරි ටිකකුත් දාගෙන ඒ සව්වට ලොකු නිසා මට ඉතින් හොඳ කියන්නේ ගොඩක් හොඳයි කියලා හිතෙන්නේ නැහැ. බලමු ඉතින් හදලා දීලම. සව් එක නම් ඉතින් හදාගෙන ඉවරයි. ඔය විදිහට
එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න.